हेलो गाइस माँ कसम राम के भरोसे में चल අපි අද ආව ගුහාවක් බලන්න කැලයක් මැද්දට මේ ඉන්නේ අපි කට්ටියම දැන් කැලයක් මැද්දේ මේ ගුහාව අරින්නේ අවුරුද්දකට එකපාරයි ඉතින් අපි ආව මේ අවුරුද්දේ ඒ ගුහාවට යන්න ලොකු කැලයක් මැද්දට ආවේ අපි කිලෝමීටර් कितना किलोमीटर आ गए हैं 30 किलोमीटर 30ක් විතර 30ට වඩා අපි ආවා ඊට පස්සේ ෆයිනුත් ආවා ගොඩක් මිනිස්සු ඇවිල්ලා ඉන්නවා ඔන්න අද අපි යනවා ඉන්දියාවේ ඡත්තීස්ගඩ ප්‍රාන්තයේ තියෙන ඉතාම අద్භූත වගේම සුන්දර ස්ථානයකට. ඉතින් මේ ගුහාව පිහිටලා තියෙන්නේ ඡත්තීස්ගඩ ප්‍රාන්තයේ ಖೇರಾಗಢ කියන ප්‍රදේශයේ. මන්දීප් කෝල් තමයි මේ ගුහාවේ නම. මම කලින් කිව්වා වගේ මේ ගුහාව විවෘත කරන්නේ අවුරුද්දකට එක සැරයයි. ඒ වගේම මේ ගුහාව ආසියාවේ දෙවනි ස්වභාවික ලොකුම ගුහාව ලෙසටත් නම් කරලා තියෙනවා. ඉන්දියාවේ මිනිස්සුන්ට මේ ගුහාව ගොඩක් පූජනීය ස්ථානයක්. මොකද මේ ගුහාව ඇතුලේ එක ශිවලිංගයක් සහ තව දෙවි කෙනෙක්ගේ මන්දිරයක් තියෙනවා. මේ ගුහාව විවෘත කරන්නේ ඒ ප්‍රදේශයේ රජතුමා ඇවිල්ලා පූජාවක් තියලා. ඉතින් ගොඩක් වෙලා ගියා ඒ පූජාව තියලා ඉවර වෙලා මේ ගුහාව විවෘත කරන්න. ගුහාව තාම ඇරලා නැහැ අපි දැන් යනවා නාන්න තැනක් හොයාගෙන. ගුහාව ඇතුළට යන්න නම් පහසු වුණේ නැහැ. එතන හිටිය පොලිසියට කියලා තමයි අපි කොහොම හරි ඇතුළට ආවේ. ඒත් සෙනග ගොඩක් හිටියා. අනික ශිව භක්තිකයෝ නිසා ඒගොල්ලෝ ගංජා වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තිබ්බා. ඉතින් ටිකක් රිස්කි නිසා අපි ඇතුළට ගියේ නැහැ. වැඩිය ඊට පස්සේ අපි එළියට ආවා පොඩ්ඩක් ඇතුළ බලන්න. දැන් අපි ආවා ගුහාව ඇතුළේ ඉඳන් මෙහෙරන් මඩ. අන්න කන්න අන්තර්ගත මඩ. තා පොඩ්ඩක් මැරෙනවා. අපි දෙන්නාම හුස්ම හිර කරලා ඊටසේ මරන්න ප්ලෑන් කරගෙන යනවා. තා පොඩ්ඩක් මැරෙනවා ඊටසේ. ගෙදරට ගෙනියන්න මේ ඇඟ නෙමෙයි මොකද? මොකද කියන්නේ? මොකද කියන්නේ? චාරි ඉතිකටලා මුදි කට්ටා දෙන්න චාරි. මිනිය මත අහුවෙන්නේ අපේ ගෙදර මිනිස්සුන්ට දකින්න ඒකසේ මැරුණා නම් එහෙම සෙනගස්සේ මට සිංහලත් අමුදුනා ඒකසේ ගිහලා හින්දිත් අමුදුනා. අම්මෝ දැන් කඳුරගෙනවා. දැන් අපි නැචරල් මේකප් කරනවා මේ ගඟේ ඉඳගෙන මේ තමයි මේ ආටිස්ට් බියුටි පාර්ලර් එක දිව්‍ය අක්කගේ මේ මිනිස්සු ඔක්කොම බලාගෙන ඉන්න අපි දිහා අපේ මොඩ වැඩ සෝෂල් ඇන්සයිටි කියන එක නෑ मेकअप आर्टिस्ट मॉडल नंबर 2 जनगणरावे किंकिनी रावे अय्या हनुमान देवियों करना हदन्ने